ජීවිතේ ඔයා අත්විඳින සමහර සිදුවීම් වලදී නැහැ බෑ මම ඒ දේට අකමැති වගේ දේවල් ඔයාගේ සීමාවේ තියාගෙන කියාගන්න බැරුව හැම දේටම ඔව් කියන්න සිද්ධ කරගන්න පුද්ගලෙක්ද ඔයා. තව විදිහකට කිව්වොත් ඔයාගේ සීමා මායිම් ඔයාගේ බවුන්ඩරිස් වල ඔයාට ඉන්න අපහසු කෙනෙක්ද? If you feel drained saying yes when you really want to say no, keep watching this. This video is for you. ඔයාගේ හිතේ වරදකාරී සිතුවිල්ලක් ඇති කර ගන්න නැතුව කොහොමද ඔයා ඔයාගේ සීමාවේ ඔයාව තියාගන්නේ සහ අනෙක් අයට කොහොමද ඔයාගේ සීමාවන් හඳුන්වලා දෙන්නේ? ඔයා ගොඩක් වෙලාවට මේ වැරද්ද කරන කෙනෙක් නම් මුලින් ඉඳන් හිමීට පටන් ගන්න. ඔයා අකමැති දේවල් වලට ඕවර් එක්ස්ප්ලেইন කරන එක නතර කරන්න. පැහැදිලිව සහ කෙලින් කතා කරන්න ඕන මෙතනදී. ඔයාගේ ආත්ම විශ්වාසය පෙන්වන්න නැතුව ඔව් මං හිතන්නේ කෝකී. ඒ වගේ කියන්නේ නැතුව කෙලින්ම කියන්න පුරුදු වෙන්න. ඒක නම් එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මං ඒකට එච්චර කැමති නෑ. ඔයා ඇයි ඒ දෙයට අකමැති කියන එකට ලොකු එක්ස්ප්ලනේෂන් එකක් දිය යුතු නැහැ. මං ඒ දෙයට එච්චර කැමති නැහැ. ඒ ටික විතරක් ඇති. ඔයා මේ වගේ දෙයක් කියනකොට ඔයාටම වර්ධකාරී හැඟීමක් ඇති කරගන්න ඕන නැහැ. ඒ දේ පුහුණු කරන්න. මොකද මේක ඔයාටම රෙස්පෙක්ට් කිරීමක්. Don't let others take you for granted. ඔයා ඔයාගේ බවුන්ඩරීස් අදම සෙට් කරගත්තේ නැත්තම් ඔයා වටා ඉන්න අය ඔයාගෙන් අනවශ්‍ය විදියට ප්‍රයෝජන ගන්නවා. ඒකින් වෙන්නේ ඔයාගේ ශක්තිය සහ ඔයාගේ කාලය අපතේ යෑමක් විතරයි. ඔයා වෙනුවෙන් කතා කරන එක ඇත්තටම හොඳ දෙයක්. එය කළ යුතු දෙයක්. ඔයා මේ ප්‍රශ්නෙන් ස්ට්‍රගල් කරන කෙනෙක් නම් එතනින් එළියට එන්න ඕන කෙනෙක් නම් දැන්ම මැසේජ් එකක් දාන්න. අපි කතා කරමු. මම සර්ටිෆයිඩ් ලයිෆ් කෝච් මන්දාකිනි. සුබ දවසක්.